තෙරුවන් සරණයි. අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේ එන නොපෙනෙන දේට වඩා පෙනෙන දේ අගය කිරීමත් කරුණාව කියන කාරණාවත් ගැන කියවෙන තවත් ලස්සන බණ කතාවක්, පුංචිම පුංචි බණ කතාවක් අපේ ජීවිතයට පාඩමක් විදියට අරගන්නට දේශනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. එක්තරා ගම්මානයක උපතින්ම අන්ධ පුච්චලයෙක් ජීවත් වුණා. දිනක් රාත්‍රියක ඔහු තමන්ගේ අතේ දැල්වූ පහනක් දල්වගෙන වීදියක ගමන් කරමින් සිටියා. මෙහෙම ගමන් කරනවා දුටු තරුණයෙක් ඔහු අසරටම පැමිණිලා සමච්චලයට වගේ ඔහුගෙන් අහනවා, "හේයි මිත්‍රයා, ඔබට ඇස් පේන්නේ නැහැ නේද? ඉතින් ඇයි මේ රෑ කාලේ පහනක් අතින් අරන් යන්නේ කියලා? ඔබට ආලෝකය වැඩක් නැහෙනි" කියලා ඔහු සමච්චලයට පත් කරන්නට යෙදුණා. එවිට මේ අන්ධ පුච්චලයා ලස්සන පිළිතුරක් දීලා අපේ ජීවිතයට ආදර්ශයක් සපයනවා. මෙන්න ඔහු දෙනවා මෙන්න මේ වගේ පිළිතුරක්. පින්වතුනි, ඔබ හරි. මට මේ පහනේ ආලෝකය පේන්නෙත් නැහැ. මම මේ පහන අරගෙන යන්නේ මට පාර පේන්න නෙවෙයි. මේ කරුවලේ පාරේ එන ඇස් පේන මිනිස්සු මගේ ඇඟේ හැප්පෙන්නේ නැතුව යන්නයි කියලා මේ අන්ධ මිනිස්සයා මේ සමච්චලයට කතා කරපු තරුණයට ලස්සන පිළිතුරක් දෙනවා. පින්නතුනි, කල්පනා කරලා බලන්න, මෙන්න මේ පිළිතුර, එවැගේම මේ අන්ධ පුච්චලයාගේ ක්‍රියාකලාපය, එවැගේම තරුණයා සමච්චලයට ලක් කරපු මේ අවස්ථාවන් කිහිපය පිළිබඳ අපට මේ කතාවෙන්, මේ පුංචි උපදේශාත්මක කතාවෙන් ජීවිතයට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. අප කරන දේවල් සමහර විට අපට ඍජුවම ප්‍රයෝජනයක් නැති බව පෙනුනත් එය අන් අයට සහනයක් හෝ ආරක්ෂාවක් වෙන්න පුළුවන් බව අපි කල්පනා කරන්නට ඕන. පින්නතුනි, බුදුදහමට අනුව තමන් ගැන පමණක් නොව අන් අයත් ගැනත් සිතා කටයුතු කිරීම පරහිතකාමීත්වය කියන ගුණාංගය, උතුම් ගුණාංගය අප සතුව තියෙන්නට ඕන. ඒ උතුම් ගුණාංගය මේ අන්ධ පුච්චලයා තුළ තිබුණා. එමෙන්ම අපි ඕනෑම අවස්ථාවක තීරණ කරගන්නේ, ඕනෑම තීරණයක් ගන්නේ බාහිරින් පෙනෙන දේ පිළිබඳව කල්පනා කරලා බලලා. එනිසා තමයි අර තරුණ දරුවා ඒ විදිහේ සමච්චල් කතාවක් මේ අන්ධ පුජ්‍යලයට සිද්ධ කරන්නට යෙදුනේ. හැබැයි අපි කල්පනා කරන්නට ඕන, අපිට බාහිරින් පෙනෙන දේට වඩා යමෙකු යම් දෙයක් කරන චේතනාව වටහා ගැනීම වැදගත් බව. අන්නේ කරුණු කාරණාවන් මෙන්න මේ පුංචි බණ කතාවෙන් මනාවට පිළිබිඹු වෙනවා. අපේ ජීවිතයේ හදා ගන්නට ඕන පරහිතකාමීත්වය, ඒ වගේම අනුන්ට අපහාස කිරීම, ඒ වගේම මෙන්න මේ වගේ චූටි අඩුපාඩු වලින් සිදුවෙන ගැටලු සහගත බවවල් වලින් අපි මිදෙන්නට ඕන. කරුණාව, දයාව, අනුකම්පාව තියෙන්නට ඕන. නොපෙනෙන දේට වඩා පෙනෙන දේ අගය කිරීම අපි සිද්ධ කරන්නට ඕන. එනිසා අපේ ජීවිතය හදාගන්න මේ පුංචි බත කතාව උපකාරී වෙයි. තෙරුවන් සරණයි.